බ්‍රේකප් වෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙකුගේ ලක්ෂණ බලමුද? ඔයා හිතන් ඉන්නේ එයා ඔයා එක්ක රණ්ඩු වෙන්නේ නැති නිසා, ප්‍රශ්න ඇති කරගන්නේ නැති නිසා ඔයාලගේ ලව් එක මාරම හැපි එකක් කියලාද? අනේ පව්, සමහර විට ඒක ඔයාලගේ බ්‍රේකප් එකේ ආරම්භය වෙන්න පුළුවන්. අද මම කියන මේ ලකුණු තුන ඔයාලගේ සම්බන්ධතාවයේ තියෙනවා නම්, විශේෂයෙන්ම තුන්වෙනි ලකුණ අද රැවෙද්දී එයා ඔයාට we need to talk කියලා මැසේජ් එකක් දාන්න 99%ක්ම ඉඩ තියෙනවා. බ්‍රේකප් එකක් එකපාරටම සිද්ධ වෙන්නේ නැහැ. ඊට කලින් මොළය ඇතුලෙන් සහ හැසිරීම වලින් දෙන දරුණුම අනුතුරු ඇඟීමේ ලකුණු තුන මෙන්න. පළමුවෙන්න, රණ්ඩු නතර වීම. ඉස්සර පොඩි දෙයකටත් කේන්ති ගන්න රණ්ඩු වුණු කෙනා දැන් ඔයා මොන වැරද්දක් කරත් සද්ද නැතුව ඉන්නවද? ඕන මගුලක් කරගන්න කියන මට්ටමට එයා නිහඬ වෙලා නම් අන්න බලාගන්න. එයා ඔයා වෙනුවෙන් හැඟීම් නාස්ති කරන එක නවත්තලා එයා මානසිකව ඔයාගෙන් අයින් වෙලා ඉවරයි. දෙවන්න, මැසේජ් වල දිග අඩු වීම. ඉස්සර පැය ගණන් කියවපු කෙනා දැන් ඕකේ හා වගේ තනි වචන වලින් විතරක් රිප්ලයි කරනවද? ඔයා මොනවා කිව්වත් එයාගෙන් එන්නේ සීතල නන්නාඳුරන කෙනෙක් වගේ ප්‍රතිචාර නම් එයා එයාගේ අවධානය සහ කාලය වෙන තැනකට මාරු කරලා ඉවරයි. තුන්වෙන්න සහ දරුණුම දේ, අනාගත සැලසුම් මගහැරීම. ලබන මාසේ ට්‍රිප් එකක් යමුද? නැත්නම් ඉස්සරහට මොනවද කරන්නේ කියලා අහද්දි එයා බලමු ඒවට තම කල් තියෙනවනේ කියලා ලිස්සලා යනවනම් අන්න ඒක තමයි ලොකුම අනුතුර. එයා එයාගේ අනාගතය ඇතුලේ ඔයාව දකින්නේ නැහැ. එයා බලන් ඉන්නේ ඔයාගෙන් අයින් වෙන්න සුදුසුම වෙලාව සහ සුදුසුම හේතුව ලැබෙනකම් විතරයි. මතක තබා ගන්න, හැඟීම් නැති තැනක බලහත්කාරයෙන් රැඳිලා ඉන්න හදන්න එපා. කෙනෙක් ඔයාගෙන් ඈත් වෙන්න හදනවා නම් ඔයාගේ ආත්ම ගරුත්වය නැති කරගන්නේ නැතුව හිත හදාගන්න ලෑස්ති වෙන්න. හදවතට කලින් මොලෙන් හිතන්න. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.